අපි හැමෝම කැමති ජයග්‍රහණයන් අපේ දිනුමවල් අපි වෙතට ළඟා කරගන්න. අපි කිසිම කෙනෙක් පරදින්න කැමති. ඒ වගේම අපි කරන දෙයක් හරියනවටම තමයි අපි කැමති. ඉතින් විභාග, එතකොට රැකී රක්ෂා, ගෙවල් දොරවල් ඒ වගේ දේවල් අපිට අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය දේවල්. ඉතින් ඒ දේවල් අපි කොහොමද අපිට ළඟා කරගන්නේ කියලා මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් විශ්වාකර්ෂණීය නීතිය කියන්නේ මගේ ජීවිතය හා ගොඩාක් සමීපම හුස්ම තරමට බැඳිච්ච දෙයක්. ඉතින් ඔන්න අද අගෝස්තු 8 කියන්නේ ඒකට හොඳම දවස. ඉතින් ඔයාලට ගොඩක් ඒන්ජල් නම්බර්ස් පේනවා නම් ඉතින් එතකොට විශ්වාකර්ෂණ නීතිය පිළිගන්නව නම් විශ්වාස කරනවා නම් ඔන්න ඔයාලට අද දවස මිස් කරගන්න එපා. ඉතින් අද රාත්‍රියේ 8:08ට අනිවාර්යෙන් මේ දේ කරන්න. මේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. අගෝස්තු 8 කියන්නම ඇත්තටම වසරේ විශිෂ්ටම දවසක්. ඉතින් 8 ඉලක්කම කියලා කියන්නේ බලවත් සංඛ්‍යාවක්. විශ්වයේ අසීමිත සම්පත් පෙන්වන සංඛ්‍යාවක්. ඒ වගේම ධනය හා බලය පෙන්වන ඉලක්කමක්. ඉතින් විශ්වාකර්ෂණීය ශක්තිය අද හොඳම දවසක්. ඔයාට නිතර ඒන්ජල් නම්බර් පේනවා නම් ඔයා ගොඩක් වාසනාවන්තයි. ඉතින් පුරාණයේ ඊජිප්තු වැසියන් මහා ඉහළින්ම සමරන දවසක් තමයි මේ අගෝස්තු 8 වෙනිදා. ඉතින් ඔවුන් අතීතයේ ඉඳන්ම සමරපු මේ දවස අද වර්තමානයටත් අනාගතයටත් ඉතා වටිනාම දවසක්. ඉතින් ඔයා විශ්වයට යවන තරංග අනිවාර්යෙන්ම අද ඒ විශ්වය බාර ගන්න දවසක්. ඔයාට ඔයා ප්‍රාර්ථනා කරන දේවල් අනිවාර්යෙන්ම හැබෑ කරන දවසක්. ඉතින් ඔයාට මේකට ඔයාගේ ප්‍රාර්ථනාවන් 8ක් එකතු කරගන්නත් පුළුවන්, එකක් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි ඔයා ප්‍රාර්ථනා 8ක් එකතු කරගත්තොත් 8 බැගින් ඒ එකපාරක් එක කරුණක් කියන්න ඕනේ. ඉතින් ඇත්තටම කියනවා නම් අගෝස්තු මාසෙම කියන්නේ වාසනාවන්ත මාසයක්. ඒ වගේම ඔයාලට පුළුවන් 8, 12, 17, 26 වගේ දවස් මෙන්න මේ ඔයාලගේ සුබ දවස් කරගෙන ඔයාලගේ යහපත් බලාපොරොත්තු ඔයාලගේ ජීවිතේ ලබා කරගන්න ඕන දේවල් හැම දෙයක්ම ලබා කරගන්න. ඉතින් ඒ ළඟා කරගන්නේ කොහොමද කියලා අපි බලමු. මං කියන්නම් මේක කොහොමද කරන්න කියලා. ඉතින් උදෙන්ම මේ දේ කරන්න පුළුවන් ඔයාලට. හැබැයි රාත්‍රී කාලයේ තමයි සංසුන් මනසක් තියෙන්නේ. මොකද රාත්‍රී කාලේ අපි හැම වැඩක්ම ඉවර කරලා ඉන්න අවස්ථාවක් නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක නිකරුණේ ගෙවා දමන්න නැතුව මෙන්න මේ වගේ ප්‍රයෝජනවත් දෙයකට යොදා ගන්න. ඉතින් රාත්‍රී 8ට මේ කරනවා නම් ගොඩක් හොඳයි කියලා තමයි මම ඔයාලට කියන්නේ. මොකද මම කරෙත් රාත්‍රී කාලේ තමයි. මේකට හරිම නිස්කලංක තැනක් හොයාගන්න ඕනේ. හරිම නිර්වෘල් මනසක් තමයි අපි තියාගන්න ඕනේ. ඉතින් මේ කරන අවස්ථාවේදී චිත්ත රූප මවමින් මේක කරන්න පුළුවන්. තම අරමුණ එතකොට තමන්ට ලබා ගන්න ඕන දේවල් තමන්ට ලැබිලා වගේ ඔයා චිත්ත රූප මවන්න ඕනේ. එතකොට ඒ ලැබුණු දේන් ඔයාට ආදරය කරන පිරිස හරිම සතුටින් ඉන්න බව ඔයා ඒව චිත්ත රූප මවන්න ඕනේ. ඉතින් ඔයාලට මේක පුළුවන් එක්ක ඉටිපන්දමක් ගන්න නැත්නම් ඔයා හදන්න ලුණු පහනක්. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ ලුණු, ඒ වගේම කුරුඳු කුඩු එකතු කරලා පොල් තෙල් චුට්ටක් දාලා මේක ඔයාලට පොඩි ලුණු පහනක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හදලා ඔයා මේක හරියටම ඒ පහන රාත්‍රී 8:08ට අද රාත්‍රී 8:08ට ඔයාලා මේක පත්තු කරලා ඒ පත්තු කරන ගමන්ම කෙලින්ම හිතන්න මම මේ හිතන සියලුම ප්‍රාර්ථනාවන් අනිවාර්යෙන්ම ඉෂ්ට වෙන්න නැත්නම් මම මේ හිතන එක ප්‍රාර්ථනාවක් දැන් ඔයාලා එක ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒක අනිවාර්යෙන්ම ඉටු වෙලා වගේ ඔයා කියන්න ඕනේ. එතකොට දැන් ඔන්න ඔයා හිතන්නකෝ ඔයාට රට රැකියාවක් අන්න ඒ වගේ දෙයක් ඔයා අනිවාර්යෙන්ම එතකොට ඔයා හිතන්න ඕනේ මට මේ රට රැකියාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. එතකොට ඔයා ඒක ඔයාට ඉෂ්ට වෙලා වගේ තමයි. සමහරට තාමත් ඔයාට ඒක ඉෂ්ට වෙලා නැතුව ඇති. හැබැයි ඔයාට ඒක ඉෂ්ට වෙලා වගේ තමයි ඔයා කියන්න ඕනේ. ඉතින් හොඳම උදාහරණ තමයි ශිෂ්‍යත්ව විභාගය. එතකොට ඉස්සරහට එන උසස් පෙළ විභාගය. ඉතින් ඉගෙන ගන්න ළමයෙක්ට මේක හොඳම අවස්ථාවක්. ඔයාලගේ දේ ඔයාලා ඒ ගන්න ලකුණු එතකොට ඔයාලා ලබා ගන්න සාමාර්ථයන් ගැන විශ්වයත් එක්ක කතා කරන්න පුළුවන්. ඔයාලට ඒ ගැන විශ්වයට කියලා ඒ විශ්වයෙන් ලැබෙන ආකර්ෂණය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක විශ්වාස නැති වෙන්න පුළුවන්. නමුත් හරිම විශ්වාසයෙන් ඔයාලා එක ප්‍රාර්ථනාවක් හරි ඒ විදියට 8 පාරක් කියලා මේක කරලා බලන්න. මේක මම අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඉතින්
ඒක මට හරියදී මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මම මේවා ඉස්සර ගොඩක් කරා. ඉතින් ඒ වගේම මම දැනටත් ඒ දේවල් කරනවා. මොකද විශ්වාකර්ෂණයේ ශක්තිය කියන්නේ ගොඩක් අය මේක විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මේක විශ්වාස කරන අය ඇත්තටම වාසනාවන්තයි. මොකද විශ්වාකර්ෂණ ශක්තිය කියන්නේ ඇත්තටම ඇත්ත දෙයක්. ඒක බොරු දෙයක් නෙමෙයි. අපි ළඟා කරගන්න ඕන දේවල් අපි ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපි ජයග්‍රහණයක් ඒ වගේ දේවල් අපි හිතින් මවනකොට ඇත්තටම මේ දේවල් වෙනවා. අපි නිකන් හිටියට ඒක වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට පාඩම් කරන ළමයෙක් පාඩම් කරන්නේ නැතුව මේක කරාට හරියන්නේ නැහැ. නමුත් පාඩම් කරන ගමන් මේ ශක්තිය විශ්වාකර්ෂණ ශක්තිය ඉල්ලන ගමන් මේ දේ කරොත් අනිවාර්යෙන්ම අපි හිතුවටත් වඩා ප්‍රතිඵල තියෙනවා. ඉතින් එහෙනම් අද රාත්‍රිය 8ට අනිවාර්යෙන්ම ඔයා මේක කරන්න. මම ගොඩක් ඔයාලට රෙකමන්ඩ් කරනවා ලුණු පහනක් හදාගෙන හරිම ලස්සනට මේ වැඩේ කරන්න කියලා. හැබැයි නිස්කලංක තැනක කාත් එක්කවත් කතා කරන්නේ නැතුව ඔයා තනියම පැත්තකට ගිහිල්ලා මේක කරන්න 8 පාරක් අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රාර්ථනාව කියන්න. දැන් ඔයා 8ක් ලියුවොත් ප්‍රාර්ථනා ඔයාට සිද්ධ වෙනවා ඒ ප්‍රාර්ථනා එක ප්‍රාර්ථනාවක් 8 පාරක් කියන්නේ. ඉතින් ඔන්න ඕක තමයි මම පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් මට හිතුණා මම කරන දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් හැම කෙනාගේම ජීවිත අපි ආසය ආලෝකමත් වෙනවට ඉතින් ඔයාලත් මේ ප්‍රාර්ථනාව කරලා බලන්න. ඇත්තටම මට ගොඩක්ම මේකෙන් දේවල් ලැබිලා තියෙන නිසා තමයි මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් ඔයාලගේ ජීවිතේ ඔයාලගේ සුබ දේවල් ජයග්‍රහණ හැමදේම ඔයාලට ඉස්සරහට ළඟා කරගන්න ඕන දේවල් ඔයාලට ලැබුණා වගේ ඔයාලා චිත්‍ර උපමාවාගෙන හරිම සතුටින් ඒ දේවල් ලැබුණාට පස්සේ ඔයා ඒ කියන්නේ සතුටු වෙන විදිය මනසින් විඳින ගමන් තමයි මේ ඒ දැන් අපි ලුණු පහනක් හදාගත්තොත් ඒක දිහා බලාගෙන ඔයාලා කියන්න ඕනේ. දැන් ඔයාලා ඉටිපන්දමක් වගේ දෙයකට කියනවා නම් ඒත් ඒක දිහා බලාගෙන කියන්න පුළුවන්. ඉතින් අද දවසේ මිස් කරගන්න එපා.